කාලේ වැඩි වුණා කියලා මේ ධර්මය අවබෝධ කරගන්න වැඩි කාලයක් ඇයි කියලා නීතියක් නැහැ. ඒ කාලෙත් විනාඩි 5න් රාත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි ආයුෂ කියන එක ධර්මය අවබෝධ කරගන්න කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ආයුෂ తీරණය වෙන්නේ පෘථුවියෙන්. දැන් අපි හැමෝම එකතු වෙලා ධාර්මික වෙලා ඔක්කොම පන්සිල් සමාදන් කෝටි 800ම හැම රටේම පන්සිල් සමාදන් වෙලා සියලු සත්‍යයන්ට කායට දුකට දුක් දෙන්නේ නැහැ කියලා අපි ඔක්කොම සිල්වත් වුණාම මේ පෘථුවියේ වායුගෝලයට අපේ තරංගවල බලපෑමක් ඇති වෙලා ඒ වායුගෝලයේ පීඩනය අඩු වෙලා රොටේෂන් ස්පීඩ් එක ටික අඩු වෙලා පැයට 1300 කට වේගයෙන් කැරකෙන එක 1000 වෙලා 900 වෙලා 800 වෙලා ඕමම අඩු වෙනවා. එතකොට එක රවුමක් කැරකෙන්න පැය 24ක් නෙමෙයි පැය 250ක් විතර යනවා. දැන් ලොකු දවාලක් හම්බෙනවා ලොකු රාත්‍රියක් හම්බෙනවා. පරමායස ගොඩාක් වැඩියි මේ පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වුණාම ශක්තිය න්‍යාස්ටියට ඇදෙන ධාරිතාව අඩු වෙනවා. එතකොට අපේ මරණය පෝස්ට්පෝන් වෙනවා. වයසට යන්නේ නැහැ ලෙඩ වෙන්නේ සෑහෙන කාලයක් යනවා. එතකොට ඒක ධර්මයටපත් වෙච්ච නිසා ලෝක සත්‍යයා ඒ වායුගෝලයේ පීඩනය ගොඩාක් අඩු වෙච්ච නිසා ඒකට සාපේක්ෂව පෘථිවියේ භ්‍රමණය අඩු වෙච්ච නිසා න්‍යාස්ටියට ශක්තිය ඇදෙන එකේ ධාරිතාව වෙනස් වෙච්ච නිසා ඇති වෙච්ච එකක්. දැනුත් අපිට අවුරුදු ලක්ෂයක් ජීවත් වෙන්න පුළුවන්. ඒකට මුළු ලෝකෙම කට්ටිය සිල් සමාදන් වෙන්න ඕනේ. මේ නයිට් ක්ලබ් පබ් බාරමය තබාරුම් ඔක්කොම වහලා දාලා වැරදි වැඩ කරන ඔක්කොම ටික නතර කරලා මිනිස්සු ඔක්කොම ධාර්මික වෙලා හැමෝම සිල් සමාදන් වුණොත් එක පැය 24ක් මුළු ලෝකෙම සිල් ගත්තොත් සයන්ටිස්ට්ලාට චෙක් කරන්න කියන්නේ රොටේෂන් ස්පීඩ් එක වෙනස් වෙලා. පැය 24කට වෙනස් වෙනවා. ප්‍රශ්නේ තියෙන මිනිස්සු එතනට එන්නේ නැහැ. ඉතින් ඒ කාලෙට එනවා. ඒ බුද්ධ ශාසනයක් එන කාලේ ද බුදු කෙනෙක් බුදු වෙන්න යනවා කියන්නේම ගොඩාක් බෝධිසත්වරු පාරමී පුරලා ඒ බුද්ධ ශාසනයට කියලා පාරමී පුරාගෙන ආපු කට්ටිය ඔක්කොම ಗುಣධර්ම වලින් එතකොට ගොඩාක් කට්ටිය ಗುಣධර්ම වලින් යුක්තයිලු. අන්න ඒ කාලේ වෙනකොට ඉතින් රොටේෂන් ස්පීඩ් එක අඩුයි. උපරිම ලක්ෂයක් යන්න පුළුවන්. උපරිම පල්ලයට අවුරුදු 7ක් යන්න පුළුවන්. බයිනවා නම් අවුරුදු 7යි. උපරිම චක්‍ර 7යිනේ පිටලා තියෙන්නේ. එන උපරිම අවුරුදු 7ට බයිනවා. උපරිම ලක්ෂයකට නගිනවා මේ. ලක්ෂයට නැගලා ටිකක් පිරියනවා. ඒ ඉඳ ටික රොටේෂන් ස්පීඩ් එක වැඩි වෙලා 88ට එනකොට තමයි මෙත් බෝධිසත්වය පහළ වෙන්නේ. කේතුමති රාජධානිය පහළ වෙලා අවුරුදු 80000ක ආයුෂ වළඳලා ශාසනය නැවත පිහිටවුවා.